අවුරුදු 8කට කලින් ආපු iPhone XS එක 2026 අවුරුද්දෙත් හොඳට වැඩ කරනවද? 2026 අවුරුද්දේ iPhone XS එකේ තියෙන අවුල් මොනවද? කතා කරමු මේ වීඩියෝ එකෙන්. ඔයාලන්ට හොඳ අදහසක් එයි iPhone XS එක 2026 අවුරුද්දට ගැලපෙනවද කියලා. iPhone XS එකේ build and design එක පැත්තට ගියොත් 2026 අවුරුද්දෙත් ප්‍රීමියම් ලුක් එකක් සහ ෆ්ලැග්ෂිප් ෆීල් එකක් දෙන සුපිරි ඩිසයින් එකක් තමයි iPhone XS එකට තියෙන්නේ. ඒ වගේම මේක ස්ටෑන්ඩඩ් ස්ටීල් සහ ග්ලාස් යොදාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ iPhone XS එක සයිස් එකෙන් පොඩ්ඩක් පොඩි ෆෝන් එකක්. මේ ඩිසයින් එක සහ බිල්ඩ් එක 2026 අවුරුද්ද ලොකු අඩුපාඩුවක් නැහැ. 2026 අවුරුද්ද සාමාන්‍ය හොඳ ඩිසයින් එකක් සහ බිල්ඩ් එකක් මේ iPhone XS එකෙන් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු iPhone XS එකේ ඩිස්ප්ලේ එක ගැන. මේ iPhone XS එකට තියෙන්නේ අඟල් 5.8ක OLED ඩිස්ප්ලේ එකක්. මේ ඩිස්ප්ලේ එක අපිට deep black බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක OLED ඩිස්ප්ලේ එකක් ඉඳලා කලර්ස් එම සුපර් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ iPhone XS එකේ ඩිස්ප්ලේ එක iPhone 11 ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට වැඩිය ගොඩක් දුරට හොඳයි. නමුත් 2026 අවුරුද්දට ගැලපෙන්නේ නැති ලොකු දෙයක් මේ iPhone XS එකේ ඩිස්ප්ලේ එකේ තියෙනවා. ඒ තමයි 60Hz පැනල් එක. සාමාන්‍යයෙන් 2026 අවුරුද්දේ බජට් ෆෝන් කැටගරියේ තියෙන ෆෝන් වලට 120Hz refresh rate එකක් තියෙනවා. ඒක බලද්දී මේ 60Hz refresh rate එකක් තියෙන iPhone XS එක 2026 අවුරුද්දට නම් ගැලපෙන්නේ නැහැ. ඔයාලා ඩිස්ප්ලේ එක පැත්තෙන් ගන්නවා නම් iPhone XS එක 2026 අවුරුද්දට නොගැලපෙන මට්ටමක තමයි තියෙන්නේ. දැන් අපි කතා කරමු iPhone XS එකේ performance ගැන. iPhone XS එකට තියෙන්නේ A12 Bionic කියන chipset එක. මේ chipset එක ඒ කාලේ හැටියට නම් ආපු සුපර්ම chipset එකක්. ඒ 2026 අවුරුද්දට ගද්දි නම් මේක ඇවරේජ් මට්ටමක තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ Call of Duty Mobile වගේ එකක් මීඩියම් හයි දාලා වගේ ගහ ගන්න පුළුවන්. හැබැයි ගේම් ගහද්දි ගොඩක් දුරට මේ ෆෝන් එක හීට් වෙන්න බලනවා. සාමාන්‍යයෙන් කරන ඩේ ටු ඩේ ටාස්ක් නම් මේකේ කිසිම අවුලක් නැතුව අපිට කරගන්න පුළුවන්. ඒ වගේ කිසිම ලැග් එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. 2026 අවුරුද්දට නම් මේකේ performance ගත්තොත් නම් මේක ඇවරේජ් මට්ටමක තමයි තියෙන්නේ. මේක නරකයි කියන්නත් බෑ, හොඳයි කියන්නත් බෑ. ඇවරේජ් මට්ටමක තමයි 2026 අවුරුද්දේදී මේ iPhone XS එකේ performance තියෙන්නේ. iPhone XS එකේ කැමරාව පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් වෙනවා 12 මෙගාපික්සල් මේන් කැමරාවක් සහ 12 මෙගාපික්සල් ටෙලිෆොටෝ ලෙන්ස් එකක්. මේ iPhone XS එකෙන් කැප්චර් කරන ෆොටෝ සමහර වෙලාවට iPhone 11 එකට වැඩිය ක්වොලිටි වෙන අවස්ථා තියෙනවා. මම ඉස්සරහට කැමරා කම්පැරිසන් වීඩියෝ එකකුත් ගේන්න හිතාගෙන ඉන්නවා XS එකේ සහ 11 එකේ. ඒ හින්දා අනිවාර්යෙන් subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. iPhone XS එකේ daylight ෆොටෝ නම් ඉතාම හොඳ මට්ටමේ තියෙනවා. ඒ වගේම portrait උත් ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. night ෆොටෝ නම් හැබැයි ටිකක් අවුල් මේ iPhone XS එකේ. ඒ වගේම මේ iPhone XS එකේ වීඩියෝ වල ගත්තොත් 4K වීඩියෝ 60 fps වලින් අපිට ෂූට් කරන්න පුළුවන්. මේ price range එකේ තියෙන ෆෝන් අතරින් හොඳම මට්ටමක තමයි මේ iPhone XS එකේ වීඩියෝ quality එක තියෙන්නේ. 2026 අවුරුද්දට iPhone XS එකේ කැමරාව නම් මේ price range එකට හොඳම මට්ටමේ තියෙනවා. කියන්නේ iPhone XS එකේ price range එකට මේ iPhone XS එකේ කැමරාව නම් superb කියන්න පුළුවන් 2026 අවුරුද්දට උනත්. iPhone XS එක 2026 අවුරුද්දේ රුපියල් 40000ත් රුපියල් 60000ත් කියන price range එකේ අපිට මිලදී ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු iPhone XS එකේ software එක ගැන. iPhone XS එකේ තියෙන්නේ iOS 18.7 කියන අප්ඩේට් එක. මේකට iOS 26 එක ඇවිල්ලා නැහැ. මේකේ අප්ඩේට් දැන් නතර වෙලා තමයි තියෙන්නේ. අප්ඩේට් නතර වුණත් මේක තව අවුරුදු දෙකක් වගේ ෂේප් එකේ අපිට යූස් කරගන්න පුළුවන්. සමහර විට ඔය බැංක් ඇප්ලිකේෂන් වගේ නම් ඇඩ් කරන්න නැතුව යයි අප්ඩේට් නැති වෙද්දී සෝෂල් මීඩියා වගේ යූස් කරලා නම් තව අවුරුදු දෙකක් වගේ මේ iPhone XS එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කතා කරමු iPhone XS එකේ 2026 අවුරුද්දට ගැලපෙන්නේම නැති කොටස ගැන. ඒ තමයි මේ iPhone XS එකේ බැටරිය. මේකට තියෙන මිලිඇම්පියර් 2658ක චූටි බැටරියක්. මේක data off කරලා normal use කරලා නම් ඔයාලා උදේ 9ට chargerෙන් ගැලවුවොත් හවස 6 7 8 වගේ වෙනකන් use කරගන්න පුළුවන්. හැබැයි ඔයා heavy use කරනවා නම්
කියන්නේ ඔයා ගේමින් වගේ කරනවා නම් ඔයාට එක දිගට ස්ක්‍රීන් ඔන් ටයිම් එක තියාගන්න පුළුවන් ඉන්නේ පැය 2ක් 3ක් වගේ අතර කාලයක් විතරයි. සෝෂල් මීඩියා වගේ යූස් කරනවා නම් ඔයාට 2026 දී පැය 4ත් පැය 5ත් අතර වගේ යූස් කරගන්න පුළුවන්. ඔයාලා YouTube වීඩියෝ වගේ බලනවා නම් පැය 5ක් වගේ තමයි යූස් කරගන්න පුළුවන් වෙන්නේ. iPhone XS එකේ තියෙන තවත් 2026ට ගැලපෙන දේ ලොකුම දෙයක් තමයි මේකේ 5G support එකක් නැහැ. iPhone 11 එකෙත් 5G support එක නැහැ. ඒ වුණාට සාමාන්‍ය 2026 අවුරුද්දේ එන රුපියල් 30000 40000 වගේ ප්‍රයිස් රේන්ජ් එක යන ෆෝන් වලත් 5G support එක අපිට බලා ගන්න පුළුවන්. මේකත් 2026 අවුරුද්දට iPhone XS එක ගැලපෙන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුව ලෙස අපිට පෙන්වා දෙන්න පුළුවන්. iPhone XS එක 2026 දී recommend කරන්න නම් අමාරුයි. හැබැයි ඔයා බලන්නේ photo quality, video quality වගේම iPhone premium look එක ගන්න 2026 අවුරුද්දට shape එක use කරගන්න පුළුවන් ෆෝන් එකක් තමයි iPhone XS එක කියන්නේ. iOS update නැති වුණත් මේක තව අවුරුදු 2ක් 3ක් යනකම් අපිට ඉස්සරහට use කරගන්න පුළුවන්. ඊළඟට ඕනේ වීඩියෝ මොනවද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඊළඟට ගේනවා. එහෙනම් ඊළඟට අලුත්ම වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් කට්ටියටම සුබ දවසක්.